everyone that is special. A chocolate so special, you call it Ravello. පැහැදිලි වුණ ආණ්ඩුවට තුනෙන් දෙකක ශක්තියක් පාර්ලිමේන්තුව තුල නැහැ කියලා. ඒ ඉරිතැලීම, ඒ බිඳ දැමීම සිදුවීමට හේතු වුණේ මේ විශ්වාසභංග යෝජනාව. ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියත් මුදල් අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ගත් මේ රටේ ජනතාවටත් මේ රටටත් ඉතාමත් අහිතකර. අප මුදල් අමාත්‍යවරයාට එරෙහිව ගෙන තිබෙන විශ්වාසභංගයට සහාය පළ කරා. මේ වගේ යෝජනාවක් ගෙන රටේ ජනතාවට මේ ආණ්ඩුව මේ මාංශහය තුල කරපු හොරකම් පිළිබඳව දැනුවත් කරන්න හැන්සාට් ගත යුතු නිසා මේ ආණ්ඩුව ඇමතිකම් අරගත්තා. කටයුතු කරන්නේ කොහොමද කියලා රටේ ජනතාව දැනගත්තා. මාස 9ක ආණ්ඩුව ලබාගත්තු බරපතල පරාජයක්. මෙතෙක් කල සුරකී තුනෙන් දෙකේ බලය ආරක්ෂා කරගන්නත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. පවතින ආර්ථික ප්‍රතිපත්තිය රටේ ජනතාව පීඩාවට පත් කරලා තියෙනවා. ආණ්ඩුවට අයවැය කළමනාකරණයක් නැහැ, ණය කළමනාකරණයක් නැහැ. ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරන වැඩබද්දට විරුද්ධව විශ්වාසභංගයට පක්ෂ වුණා. එහෙම නැතුව විශ්වාසභංගයේ ගෙනේන අයට පක්ෂ වීම නෙමෙයි. විශ්වාසභංගයේ ගෙනේන අය විශ්වාසي බිඳගත් අය.